පිළිගතක් ගොර්මිට කනක් ගත්තා කියන්නේ නැද්ද කියන්නේ දැන් මොකද කියන්නේ මාත්‍ය දැන් මෙහෙම ඌ එක්කෙන්ද එන්න දෙන්න යන්නේ අපේ ගොයියට ගත්තේ නැත්නම් හොර මෙව්වා ගන්නනේ ගහුවද දැන් හොර වහන්නනේ දැන් ගහුවද ඔක්කොම ගත්තා හොර ඔක්කොම එනවා හරි ඔයාලා ගන්න ඒකනේ අපි යන්නේ දැන් ආඩ ගන්නට දෙන්නේ යූරියා කඩලා රුපියල් 3000ට කොහෙන්ද පොර මිනිස්සු විකුණන්න උන්ට කොහෙන්ද පොර රුපියල් 3000ට විකුණන්නේ දැන් පොලිසිය බෑ කියලා එන්න බෑ කියලා අර අයිතිකාරයෙක් දෙන්න ඒ ඌ රාජකාරී යට කෙරුවා බඩුව ඕන ඔබට මුලින් ආගන්න කියන්නේ අගෙන් දුන්නු නොමිලේ බඩු දෙන්න අපිට අනිත් නැත්තම් යන්නේ අනේ කොහොමද අක්කර අතටම පොර දෙන එක අත මම නිකන් අරක්කු විදුරු වලට මගුලේ ගිහිල්ලා මම පොර මේ කුඹුරු ගත්තේ නෑ මං අල්ලතර උගලා බීලා උදේ හිට රැ වෙනකන් බඩගින්න ඉඳලා දරුවා හදාගෙන කුඹුරු ගත්තේ මේ මෙව්වත් අපේ ඉඳ ගන්න හොර පූසා වාගේ ඉන්නවා ඔබ අම්මගේ කුඹුරක් මෙව්වා කෙරුවා ඔය බත් කාපු කටින් බල කූ කණේක එක්ක ඔතට මතක තියාගන්න පොඩ අහගෙන දැන් කෑගන්නකොට උත්තරම ගොවිජන සේවා කොමසාරිස්තුමා ඉන්නේ එතුමාගේ මූලිකත්වයෙන් මෙතන විමර්ශනයක් කරලා පැවැත්වුණා එහෙමද කියන දේ නෑ එතකොට තමයි ඉන්නේ එතකොට අතුලේ ඉන්නේ පොඩ අහගෙන
හරි මාධ්‍ය නම් ගන්න එපා අපිට. ඔයා ගන්න බෑ. කරන්න එපා. මෙතන තියෙන ප්‍රශ්න විසඳුම අපි දෙනවනේ. එහෙනම් ඔබතුමාලා කරුණා කරලා නිලධාරීන්ට අපහසුතාවයටපත් නොවි යන්න අවස්ථාව ඉදිරිය දෙන්න. එච්චරයි. නිලධාරී මොකද කියන්නේ කියලා ඔයාලා මොකද කියන්නේ මේ ඉන්න කට්ටියට කොහොම ඇටැක්වත් දෙන්නේ නැද්ද මේ නැති කට්ටියට? ඇතුලේ තියෙනවා දෙන්නේ නැද්ද? ඇතුලේ තියෙනවට මොකද ඔයාලා කරන්නේ? ඔයාලට ඕන දෙපා යන්න කොටයි. මේ නිල තියෙනවා මං ගාව. මට කොහොමද දෙන්නේ? මට ඇටේ මේ මිනිස්සේ කසිප්පකට ඇදී මුකුණ පයින් දැල්ලා ගිහලා කුල් යනවා. මේ ඇවිල්ලා රජේ දේපල හොරගම් කරනවා. ඒක වරක්කිනවා. ඈ? කොහෙද දෙන්නේ? තාම අන්නේ මේ කවිනේ කල්පාරව අන්ත ගන්නවා. මේකව තව පස්සට කරලා මොනවා කරනවා කියන්නේ යෝකව. මොකද සීරෝ යට දෙක. ඔයාලා මාර මනුස්සයෝ ඔයාලා ගන්නේ අපේ සල්ලි පඩියක් කියලා. ඒකම දෙස්පාන්නේ. අපි මේවා මේ අත්වල කරකට ඇවිල්ලා තියෙන පොල් ගහලා ඔයාලා දන්නවද? මුරුවල හේකල කොටලා මේ ඉන්නේ නන්න ලේකම්තුමාව ගෙන්නන්න මේ ප්‍රශ්නේ ඉඳලා මේ ආනවඩුව කලාපීට මේ මහ ජනතාවේ ප්‍රශ්නයක්. ඔයාලා දෙන්නේ ඕක අපිට දුන්න බලාපොරොත්තු වෙන්නත්. ඔයාලා කියන්නේ මොන කතාවද? ඔයාලා දැන් මෙච්චර කාලයකට කතාවක් කියන්න බෑනේ. පුළුවන්ද? ඒක හොරුවට වෙයිද නේද? මේ රස්සාවක් කරනකොට ඉතුරු මිනිස්සු කියන දේ සමාජ මට එක එක පොත් එක්ක රස්සාව කරන්න බෑ. මේ රස්සාව කියන අධීක්ෂණ ඉල්ලන්නේ දාලා ඉන්නවා. අධීක්ෂණ කරා අධීක්ෂණය කරයි. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මම ඒක කරන්න. දැන් මේ බහන්න අපේ කුඹුරු මරණයන් පස්සේ දවල් අපිට පොර දෙන්නේ. ඒක ඉතින් මගෙන් අහන්නේ. හරි එතකොට කරා. ඔයාලා යන්න. ඔයාගේ රාජකාරී කරවන්න ඔයා යන්න. දැන් අපේ මරණයට මහත් දෙනා වගේ කියනවාද රක්ෂණයක් දෙනවද? මේක තීරණ දුන්නා අපිට දවස් දෙකක් ඉන්න අපිට පොර දෙන්නා ඒකනේ පුණා කරන්න. දවස් දෙකක් ඉන්න පොර දෙන්නා. හරි කොහේ පොර. ඒකට අපි ඉවර බලන්න. එන්නකොට පොර වෙන්නවලු දෙන්න පොර දෙන්නා. ඕකයක් දෙන්න. ඊට පස්සේ වෙන්නට ගන්න කොහොමද දෙනවද නැද්ද? හරි හරි. ඔයාලා අයියන්ට එයාට ගන්න බලින්නේ අපේ
හරිද? මේ ඔක්කොම මේ මහත්ය අවුරුදු 15ක් විතර අපේ මුලතිර කෑවා. ආයේ මුණ දිහා බලන් කෑ මාත් මේ ඉන්දියා ඔක්කොම කතා කියන්නේ. ඔයා මගේ මුලතිර කෑවා අවුරුදු මේ පරීක්ෂණය ගැන කිසිම සාධාරණ පරීක්ෂණයක් හිතුනේ නැහැ. කවුරු මෙතන ඇවිල්ලා බයිල ගහලා ගියා. ඒ හින්දා මේකේ මේ පරීක්ෂණ මේවා කරන්න බෑ. ඒ කියන්නේ මේ පොහොර තියාගන්න බෑ. පොහොර මිටි දෙකකට වැඩි කමිටුවේ නිර්දේශයක් ඕන. ඒ හින්දා මේ පොහොර තියාගන්න බෑ. හැබැයි මේ පරීක්ෂණේ කිසිම ගන්න බෑ. පොහොර සානාධාර පොහොර මෙහෙම පොහොර තියාගන්න බෑ. අනික අපේ ගොවි ජන සේවකයන් මේ පොහොර මෙහාට නිකුත් කරන්න බෑ. මේ වසම වෙනයි. මේක ආනමඩුවේ ගොවි ජන සේවකයට අයිති ප්‍රදේශයක්. ඒ හින්දා මේකෙන් දෙන්න බෑ ඒක. අපිට මේ දුන්නු සල්ලි මේ සල්ලිවත් අපිට දෙනවා සියලු දෙනාගෙන් කියන්නේ ඔබේ ඡන්දය දීලා පත් කරපු රජේ අය රාජපක්ෂලාට ඡන්දය දෙන්න බෑ කිසි කෙනෙක් මෙව්වා දැකලා හදියනිල්ලා රාජපක්ෂලා වැරද්දන්නේ රාජපක්ෂලා දුන්නානේ ඔයාලා දේශපාලනේ කරන්නේ ගන්න එපා මේ කොහොම වෙලාවක අපේ ගොයිය ඇතුළට ගත්තේ නැත්නම් හොර මෙව්වා ගන්නනේ හොර වහන්නනේ අපිත් ඔක්කොම ගත්තා ඔය හොර ඔක්කොම උඹලා එච්චර දුක් ගන්නවා අනේ නැන්දේ මහමේ කියලා අනුකම්පා කරලා ඕම් කලපු වැඩේ මට ගෙදර ගිහින් පොරක්කම අනේ එන දවසක් ඔයා මාක්ස් එක දාන්න බයින්ද දැන් මෙතන ඉන්නේ එක්කෙනෙකුට පොහොර 60ක්වත් හම්බෙච්ච නැත්නම් ඉන්නේම යටවත් කරලා මේ රාජකාරිය එහෙනම් පොහොර දීපල්ලා ඇතුලේ තියෙන පොහොර රජෙන් දුන්නු නොමිලේ බඩු දෙන්න අපිට අනිත් නැත්තම් හමුදාවේ පොලිසිය ආමියක හිටියට මට කමක් නෑ මගේ දරුවෝ අමේ කියන එක අහගන්න කියන එක තමයි අහන්නේ පොහොර දියා මට පොහොර මිටි කීයක් ඕනේද අතටම පොහොර දෙන එකයි අත මම නිකන් අරක්කු විදුරු වලට මගුලේ ගිහිල්ලා මම පොහොර මේ කුඹුරු ගත්තේ නෑ මම අල්ලතර උගලා බීලා උදේ හිට රාව වෙනකම් වඩිගෙන ඉඳලා දරුවෝ හදාගෙන කුඹුරු ගත්තේ මේ මෙව්වත් අපේ ඉඳ ගන්න හොර පූසාවාක ඉන්නවා අම්මට කුඹුරක් මෙව්වා කෙරුවා බත් කාපු කටින් බල කුඹු කන එක එක්ක හොඳට මතක තියාගන්න දැන් කෑ ගන්න පොඩ උත්තලම ගොවි ජන සේවා කොමසාරිස්තුමා ඉන්නේ. එතුමාගේ මුලිකත්වයෙන් මෙතන විමර්ශනයක් ඇවිල්ලා පැවැත්වුණා. ඒ අපිට කියන්න දෙන්න. හරි එයාත් ඇතුලේ ඉන්නේ ආනමඩ පොලිසිය විදුලි අනේ මාධ්‍ය නම් ගන්න බා අපිට ඔයා ගන්න කරන්න එපා
ඔබතුමාලා කරුණා කරලා නිලධාරීන්ට අපහසුතාවපත් නොවී යන්න අවස්ථාව ඔයාලා මොකද කියන්නේ මේ ඉන්න කටට කොහොම ඇටැක්වත් දෙන්නේ නැද්ද මේ නැති කියලා ගන්න වැඩේ. ඇතුලේ තියෙනවා දෙන්නේ නැද්ද? ඇතුලේ තියෙනවට මොකද ඔයාලා කරන්නේ? आंटी अगर बैग के गंडा रुक देना मैं बैग के गंडा रुक देना जल्दी पैदल दिनो හැමතැනම ගිලා තියෙනවා මං. හොර දෙන්න බට. ඔය ඩීඑම් ඔයාලා මාර මනුස්සයෝ ඔයාලා දන්නේ අපේ සල්ලි පඩියක් කියලා ඒකම දැක්කා අපි මේ මෙව මේ අත්වල කරකට ඉන්න තියෙන පොල් ගහලා නේ අය කුඹුරු වල හේන් වල කොටලා මේ ඉන්නේ අද කරලා ඉඳලා ඔයාලා ඔය කිල්ලා තමයි කුඹුරු ඉඳලා අර කුඹුරු ගාව මේ කාන්ද කරලා ඔයාලා ඔය කියන බයි අපිට හරි යන්නේ ඔයාලා නිකලාට වැඩක් නෑ ada laptop पे गिरा कॉपी करेंगे है ඔයාලා කතා කරලා දිසාපතිතුමාව ගෙන්නන්න ලේකම්තුමාව ගෙන්නන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ ආනවඩුව කලාපේ ඉන්න මේ මහ ජනතාවගේ ප්‍රශ්නයක්. ඔයාලා දෙන්නේ